යශෝදා විමලධර්ම යනු නමක් පමණක් නොව ශ්‍රී ලාංකීය රංගන කලාවට සුවිශේෂී සලකුණක් ලැබූ විශිෂ්ට කලා ශිල්පිනියක්. සිනමාව, ටෙලිනාට්‍ය සහ වේදිකාව තුළ දශක 3කට ආසන්න කාලයක් පුරාවට ඇය දැක්වූ රංගන දක්ෂතාවය තවමත් ප්‍රේක්ෂක සිත් සතන් තුළ ජීවමානයි. ඇගේ කලාදිවිය ආරම්භ වන්නේ 1988 වසරේ නිකුත් වූ අත්තබිඳේ ටෙලිනාට්‍යයෙන්. ඉන්පසු 1990 වසරේ තිරගත වූ ගුරුගෙදර චිත්‍රපටය හරහා ඇය සිනමාවටද පිවිසෙනවා. උසස් අධ්‍යාපනයක් සහිත බුද්ධිමත් චරිතයක් වන ඇය නව පරම්පරාවට දැනුම ලබා දෙමින් වැඩමුළු සහ දේශන හරහාද කලා ශ්‍රේෂ්ඨයට ඉමහත් දායකත්වයක් ලබා දෙනවා. ඇගේ නිහතමානී හැසිරීමත් පිරිසුදු රංගන හැකියාවත් නිසා නවක සහ පැරණි කලාකරුවන් ඇය විශිෂ්ට ආදර්ශයක්. සත්පුරවැසියෝ ටෙලිනාට්‍යයේ අහිංසා චරිතය ඇතුළු ඇය රංගනයෙන් දායක වූ සියලුම චරිත ප්‍රේක්ෂක රසික රසිකාවන්ගේ සිත් තුළ සදහටම සුන්දර මතකයක් වන්නේ ඇගේ අතිදක්ෂ රංගනය නිසාමයි. ඉතින් ඇය මේ දිනවල නවතම නිර්මාණයක මිහිණියකගේ චරිතයක් නිරූපණය කරන බවත් දැනගන්නට ලැබෙනවා. ඇය කුමන චරිතයක් නිරූපණය කළද තවමත් ප්‍රේක්ෂක ආදරේ නම් කිසිදු අඩුවක් සිදු වී නැහැ.